සුබ දවසක් යාළුවනේ. A to Z YouTube නාලිකාවට අපි ඔයාව ආදරයෙන් පිළිගන්නවා. දකුණු පළාතේ තියෙන තවත් ලස්සන තැනකට අද අපි ඔයාලව එක් කරගෙන යන්නයි හදන්නේ. එහෙනම් අපි ගිහින් බලමු. මේ ගමන යන්න පාරවල් කීපයක් තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණිලා සූරියවැවෙන් එක්සිට් වෙලා යන්නත් පුළුවන්. නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ පදලංගල හන්දියේ සූරියවැව පැත්තට ඇවිල්ලා විහාරගල හන්දියෙන් හැරිලා යන්නත් පුළුවන්. ගමන යන අතරමඟ බඩඉරිඟු තම්බන කඩ ගොඩාක් තිබුණා. අපිත් පොඩි විවේකයකට වගේ පොඩි කඩයක නතර වෙලා බඩඉරිඟු කරලක රස බලලම යන්න හිතුවා. උණු උණුවේ බඩඉරිඟු හරිම රසයි. Falls down like endless tears. අපි අද ඔයාලා එක් කරගෙන යන්නේ මදුනාගල උණුදිය උල්පත් බලන්න. මෙන්න මෙයාලා පාර බදු අරගෙන කවුද ඉතින් අකමැති රුහුණට ආවොත් මීකිරි කන්න. ඔන්න අපි උණුදිය උල්පත් ළඟට ආවා. දැන් අපි ටිකට් අරගෙනම ඇතුළට ගිහින් බලමු. බලන්නාවට පරිසරය හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මේක නිස්කලංක සහ සුන්දර තැනක්. හරි. අපි දැන් යමු උණුදිය උල්පත් බලන්න. අපි ගියේ සතියේ දවසක නිසා සංචාරකයන් හිටියේ ගොඩක් අඩුවෙන්. මදුනාගල උණුදිය උල්පත්වල ටැංකි 6ක්ම තියෙනවා. මේ ඔබ දකින්නේ එහි තියෙන ප්‍රධාන උල්පත. මෙහි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක්. පේනවද බුබුලු දාන හැටි? Drifting through the city lights, your shadow by my side all night. මෙහි රසායනික සංයෝගය බැලුවොත් සෝඩියම් ක්ලෝරීන් හා කැල්සියම් ඉතා ඉහළ අගයෙන් මෙහි තියෙනවා. මෙම ජලය ගමන් ගන්නා මාර්ගයේ ඇති පාෂාණවල රසායනික සංයුතිය මීට බලපා ඇති බව විශ්වාස කරනවා. මෙම උෂ්ණත්වය අවට පරිසරයේ උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. මේ උල්පත් ජලයේ වායුගෝලයට සාපේක්ෂව ඉහළ හයිඩ්‍රජන් හා නයිට්‍රජන් ප්‍රමාණයක් පැවතීමත් අඩු ඔක්සිජන් ප්‍රමාණයක් පැවතීමත් විශේෂිත වෙනවා. මේ උල්පතේ ජලය ගලා යාමේ වේගය තත්පරයට මිලිලීටර් 643ක් පමණ වෙනවා. මෙහි ජලය ස්නානය කිරීම ශරීරයට ඉතා ගුණදායක නිසා බොහෝ දෙනෙක් උණුදිය උල්පත් බලන්න ආවම මෙතනදී නානවා. ඉතින් අපිත් බල බල ඉන්නේ මොකටද? කැමැත්තෙන්ම නාගත්තා. Night is cold, your warmth is the truth I hold. Every moment like a dream, life's a movie we redeem through the trails that time can trace. ඊළඟට අපි ගමන් කරේ මින් ඇතුළට. තවත් අලුත් අත්දැකීමක් මෙහෙට එන සංචාරකයන්ට ලබා දීලා.
බලන්නකො මේ වැඩේ. අද සවුත් ඇෆ්‍රිකන් ගිරවෙක් නැතෝ ගිරවෙක් මේත් එක ෆොටෝ ගන්න පුළුවන් අපේ ආයතනයට ඇවිල්ලා මේ ආයතනයේ සිහිවටනයක් විදියට ඔයාලට ගියාමත් මේ උණුදිය උල්පත් කළ වටිනාකම බලන්න ආපු ගමන් සිහිවටනයක් හැටියට මේ කුරුල්ලා වතේ තියාගෙන ෆොටෝ ගන්න පුළුවන්. Drifting through the city lights, your shadow by my side all night. Every step we take, it's clear. Destiny has brought us here. Through the storms we laughed and cried. Hands intertwined, we never hide. No need for words when hearts align. In your eyes, I see the sign. Hold me close, don't let me go. Through the highs and through the low, with you by my side, I know home is where your heart will show. Rain falls down like endless tears. පරිසරයේ සුන්දරත්වයේ මිදින ගමන්ම පිරිසිදුකම ආරක්ෂා කර ගැනීමත් අප විසින්ම කළ යුතු දෙයක්. Even when the night is cold, your warmth is the truth I hold. Every moment like a dream. පැමිණෙන සංචාරකීන්ගේ ළමුන් සඳහා විනෝද වීමට සතුටු යනත් ඉදි කරලා තියෙනවා. ඔබ රුහුණු මාගම්පුර සංචාරයක යෙදෙනවා නම් මදුනාගල උණුදිය උල්පත් නරඹන්නත් අමතක කරන්න එපා. Hold me close, don't let me go. ප්‍රධාන උණුදිය උල්පතේ ඉඳලා මීටර් 200ක් පමණ ගිය තැන තවත් පොකුණක් තියෙනවා. මෙම ස්ථානය මිනිස්සු නෑම සඳහා යොදා ගන්නා ස්ථානයක්. මේකට ඇල්දිය පොකුණ කියලා තමයි කියන්නේ. බලන්න යාළුවනේ මේ තියෙන්නේ ඇල්දිය පොකුණ. Drifting through the city lights. Your shadow ඉතින් by my side. මේ වගේ ලස්සන තවත් තැනකදී අපි හමු වෙන තුරු මතක ඇතුව අපිව ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.